හරි මේ වගේ සරල ජ්‍යාමිතීය ගානක් කොහොමද හදන්නේ කියලා බලමු. ජ්‍යාමිතීය ගානක් හදන්න කලින් ඔයා ඉස්සෙල්ලාම මේ රූප සටහන දිහා හොඳට බලන්න. රූප සටහන දිහා බැලුවම ඔයාලට පේන ඒවා තියෙන්නේ. ඔයාලා දන්න ප්‍රමේයයට දන්න ප්‍රමේයන් වර්ගයක් තියෙනවානේ. ඒවට නෝ පේන ඒවා ලකුණු කරගන්න. හරි. මොනවද මේක මුලින්ම පේන්නේ? මෙන්න මේ පොඩි ඉරි කැලි දෙයක් තියෙනවානේ. ඒකෙන් මොකද්ද කියන්නේ? මේ පාදෙට මේ පාදේ සමානයි කියලා නේ. නැත්තම් මේ පාද දෙක දිගින් සමානයි කියලා. හරි. එහෙම ත්‍රිකෝණයක් ගත්තොත් ඔන්නෝම පාද දෙක සමානයි නම් ඒ පාද දෙක ඉස්සරහා තියෙන කෝණ දෙක සමාන වෙනවා. පාද දෙක සමානයි නම් ඒ පාද දෙක ඉස්සරහා තියෙන කෝණ දෙක මේ පාද ඉස්සරහා මේ කෝණය මේ පාද ඉස්සරහා මේ කෝණය. ඔන්න ඔය කෝණ දෙක සමාන වෙනවා. මේ කෝණ දෙක සමානයි. හරි. ඒකට අනුව මට මේ ඉරි කැලි දෙක දැක්ක ගමන් කියන්න පුළුවන් මෙතන කෝණේ මෙතෙන්ට සමානයි. එහෙනම් මෙතන කෝණය මෙතෙන්ට සමානයි. කියන්නේ මෙතන x නේද? හරි. ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? ඔයාලට පේනවද මෙතන මෙහෙම ප්‍රතිමුඛ කෝණයක් හැදිලා තියෙනවා. දන්නේ නැත්නම් ප්‍රතිමුඛ කෝණ කියන්නේ මෙන්න මේ වගේ රූපයක් ඕනම එක මෙන්න මෙහෙම දෙපැත්තෙන් ප්‍රතිමුඛ විදියට තියෙනවා නම් ඒ කෝණ දෙක සමානයි. හරිද? ඒ වගේම දැන් මෙතන කෝණ දෙකත් සමානයි මේ කෝණ දෙක. එතකොට මෙතන පේන ප්‍රතිමුඛ කෝණයක්. හරි. එහෙනම් මේ කෝණට මේ කෝණය සමාන වෙනවා. එහෙනම් x සමානයි 70යි.